නවීන කෘෂි තාක්ෂණය කෘෂිකර්මයට යොදාගෙන ජීවිතය ජයගත්ත දිරිය කෘෂි ව්‍යවසායකෙක් හොයාගෙන වයඹ කෘෂි තක්ෂලාව වයම් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල YouTube නාලිකාව අප අද ඇවිල්ලා ඉන්නවා ගල්ගමුව කලාපේ ඇහැටුවට. අපි ගිහින් බලමු මේ ව්‍යවසායකයා කවුද කියලා. එක්ක මේ වෙලාව එකතු වෙනවා මහේෂ් වීරසූරිය මහත්මයා. එතුමෙන් අහලා බලමු මොකද්ද මේ වගා ක්‍රමය කියලා. අතන මේක ස්මාර්ට් ඇග්‍රිකල්චර් කන්සෙප්ට් එකට යන කෘෂි කර්මාන්තයේ අතරම අපි ප්‍රොෆිටබල් ඇග්‍රිකල්චර් කියන කන්සෙප්ට් එකට තමයි මෙතන වැඩ කටයුතු කරගෙන යන්නේ. මේකේ මොකද්ද මේ තියෙන විශේෂත්වය? මොනවාද මේ අපි එකතු කරලා දෙන විශේෂ අංග ටික ගැන පොඩ්ඩක් කතා කරමු. මෙතනදී අපි පාවිච්චි කරලා තියෙනවා මල්ච් සීට් එක පාවිච්චි කරලා තියෙනවා ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එක, ඩ්‍රිප් ටේප් එක. ඊට අමතරව ඉන්සෙක්ට් ප්‍රූෆ් net එක පාවිච්චි කරලා තියෙනවා අපිට යන කොස්ට් එක අඩු කරගන්න. මහේෂ් මහත්තයා මේ වගා ක්‍රමයට යොමු වීම කොහොමද? ඔබ සොයාගත්ත එකත් මොකද්ද මේ ඔබේ යොමු වීම සම්බන්ධයෙන් කතා කරන්නේ? යොමු වීම සම්බන්ධයෙන් කතා කරොත් අපි ඉස්සෙල්ලාම ට්‍රයල් ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි මෙතන කරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා. එතනදී අපේ ඇටුව කෘෂි උපදේශක කාර්යාලයේ කොල්සයි මහත්තයා ඒ වගේම අනිල් මහත්තයා මේ මහතුරුත් එක්ක එකතු වෙලා තමයි ප්‍රොජෙක්ට් එක ඉස්සෙල්ලාම ට්‍රයල් එකක් විදිහට කරේ. ඇත්තටම එතන ට්‍රයල් එක සාර්ථක වුණා. අපි නිතරම මෙතන ට්‍රයල් කර අලුත් දේවල් අත්හදා බලන එක තමයි මෙතනදී කරන්නේ. මේ අර්ධ ආරක්ෂිත පැකේජ් එහෙම නැත්නම් මේ අලුත් concept එක මේ සංකල්පය ලාභය සහ වියදම ගැන කතා කරමු. නිතරම දැන් අපේ ඇග්‍රිකල්චර් ගැන කතා කරද්දී ලාභය තමයි මූලිකත්වය වෙන්නේ. අපිට බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙන ලාභය. හැබැයි අපේ දැන් අර ට්‍රැඩිෂනල් ඇග්‍රිකල්චර් කියන්නේ සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයට යද්දී ලොකු ලාභයක් ලබන්නේ වියදම වැඩි. හැබැයි මේ concept එකේදී වෙන්නේ ලාභය වැඩි වියදම අඩු. ඒ කියන්නේ අපිට යන cost එක 160කින් විතර අඩු වෙනවා. ඒකට එතන ලොකු profit එකක් අපිට තියෙනවා. දැන් අපි මේ කාලේ දකින රැල්ලට මේ අර්ධ ආරක්ෂිත පැකේජ් වලට යොමු වෙනවා. ඒ සම්බන්ධයෙන් මොකක්ද ඔබට කියන්නේ? ඔබ දැන් මේවයි අපේ තාක්ෂණයත් එක්ක යද්දී තාක්ෂණික දැනුම කියන දේ අත්‍යවශ්‍යයි. මොකද ට්‍රැඩිෂනල් විදිහට කියන්නේ සාම්ප්‍රදායිකව කරන ගියපු කෙනෙක් නවීන තාක්ෂණයට එකපාරම යොමු වෙද්දී ඒත් කරන්න අමාරුයි. මොකද ඊට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ටික ගන්න ඕනේ. ඒකට ඒ දැනුම අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේකේ කරගෙන යනවා.
කාලක වාගේ කරනවා නම් කොයි වාගේ වියදමක් යනවද කොයි වාගේ භෝගද අපිට වගා කරන්න පුළුවන් ආදායම ගැන පොඩ්ඩක් අදහස්. දැනට අපි මේ ස්මාර්ට් පැකේජ් එක විවිධාකාරයෙන් කරන කට්ටිය ඉන්නවා. ඒකට දැන් අපි පාවිච්චි කරන මේවා GI බට. ඒකට හැම කණුවකටම සපෝටරයක් එනවා. ඒ විදිහට අපේ පැකේජ් එක ඉන්ස්ටෝල් කරගන්න ඕන සාමාන්‍ය ලක්ෂ 7මාරක් විතර යනවා දැනට අක්කර කාලෙකට. අක්කර භාගයට යන්නේ නැහැ ලක්ෂ 10ක් විතර. හේතුව තමයි අපි වටේ පරිමිතිය තමයි net එක අඳවන්න ගන්න දුර ප්‍රමාණය වෙන්නේ. අක්කර කාලෙකට net වල 3ක් යනවා. 150. අක්කර භාගයට යන්නේ net වල 4යි. එතනදී අපිට එතන ලාභයක් තියෙන ඉඳ අක්කර භාගයකට යද්දි යන කොස්ට් එක කාලකට වඩා ලාභදායී වෙනවා. එතන ඔබතුමා තරුණ කෘෂි ව්‍යවසායකයෙක් විදිහට මේ විදිහ කොච්චර විතර අපසරීකට මේක ව්‍යාප්ත කරලා තියෙනවද මොනවද භෝග වර්ග වලට කියන්නේ? අපේ දැනට අපේ ෆාම් එක අක්කර 14ක් වගේ තියෙනවා. ඊට අමතරව අපි අක්කර 100කට ආසන්නව විවිධ ප්‍රදේශවල මේ වෙනකොට ව්‍යාපෘතිය සිදු කරගෙන යනවා. භෝග වර්ග සඳහන් කරමු. භෝග වර්ග දැන් අපේ බොහෝ දුරට හුඟා කෙළවලු වර්ග කරගෙන යනවා. දැනට අපේ මාළු මිරිස්, තක්කාලි, කොමඩු, සලාද පිපිඤ්ඤා, වම්බටු මේ වගේ දේවල් කරගෙන යනවා. ඊට අමතරව කරවිල වගේ මෙහි භෝග වලටත් අපි දැන් යමු වෙලා අපේ අලුත්ම ප්‍රොජෙක්ට් එක දැන් කරවිල ව්‍යාපෘතිය. ඒකත් ලොකු ලාභයක් ලැබෙමින් තියෙනවා මේ දවස්වල. ඒ වගේ භෝග වලට අපිට යන්න පුළුවන්. අක්කර කාලක භාගයක එළවලු වගා කරලා කොයි වගේ ආදායමක් මේකෙන් උත්පාදනය කරගන්න පුළුවන්? මේ වෙනකොට අපේ ගොවි කණ්ඩායම ඉන්න අපේ තරුණ ගොවි සමාජයේ ආශ්‍රිතව. ඒකට ඒ කට්ටියක මේ වෙනකොට ආදායම ලක්ෂ 10 ගණන තියෙනවා අක්කර කාලෙදී මිරිස් වගාවේදී. ඒ වගේ තමයි කරවිල වගාවේදී අක්කර භාගයකින් මේනකොට මුර 6කින් 7කින් ලක්ෂ 20 ගණන් අපිට ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා දැන් තියෙන මිලත් එක්ක. එන ඔබතුමාගේ අදහස අනුව පළවෙනි මුරේම නැත්නම් පළවෙනි භෝගයේම ගේ නිෂ්පාදන වියදම සම්පූර්ණයෙන්ම අපිට ආවරණය කරගෙන ලාභයකට යන්න මේ අර්ධ ආරක්ෂිත පැකේජ් එක තුළ අවස්ථාව ලැබිලා තියෙනවා. ඔව් අනිවාර්යෙන්ම දැන් අපිට මේ හොඳ සීසන් එකක් කියන්නේ අපි මිල වැඩි වෙන කාලේ කියන්නේ වැහි කාලය ටාගට් කරලා අපි කරනවා නම් ලොකු මිලකට යන්න පුළුවන්. ඒකට ඒ කාලේ අපිට මේ යන කොස්ට් එකයි අපේ ලාභයයි ඔක්කොම අපිට ලබා ගන්න පුළුවන්. මහේෂ් මහත්තයා මේ විශේෂිත ක්‍රමයේදී ජල සම්පාදනයේ පොහොර ඒත් එක්කම කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම ගැන කොහොමද? ජල සම්පාදනය ගැන කතා කරොත් ජල සම්පාදනයේ අපි සාමාන්‍ය ක්‍රමයේදී පිටාර ජල සම්පාදනය වගේ ක්‍රම භාවිත කරනවා. මේකේ මේ බිඳු ජල සම්පාදනයේදී 170 විතර ජලය ඉතුරු කරගන්න පුළුවන්. අනිත් ඒවා පොහොර වලට ගියපුවාම 180 විතර පොහොර ඉතුරු වෙනවා. උදාහරණයක් ගිය කන්නේදී අපි කොමඩු ටින් දෙකක් මේ net එක ඇතුලේ අපි වගා කරා. අපිට කොමඩු කිලෝ 7500ක් කරන්න පුළුවන් වුණා. අපිට පොහොර ගිහලා තිබ්බේ කිලෝ 2.5ක්. කිලෝ 2.5ක් වයිපා. ඔව්. අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙනවා ඇහැටුව කෘෂිකරු උපදේශක ඊළඟ බස්නායක මහත්මයා. බස්නායක මහත්තයන් අහලා බලමු මොකද්ද මේ අර්ධ ආරක්ෂිත පැකේජ් එක? ඇත්තටම අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇහැටුව ප්‍රදේශයේ මිරිස් වගාවෙන් ගොඩාක්ම ගොවියෝ ඈත් වෙලා තිබ්බා. ඒ මොකද මිරිස් කොටවීමේ රෝගේ වැනිදීම ගොඩක්ම වැඩි නිසා ඒ ගැන කල්පනා කරලා බලලා අපි අර්ධ ආරක්ෂිත පැකේජ් හඳුන්වා දුන්නා. අපි මුලින්ම කරේ අපේ තරුණ ගොවි සමාජයේ මහේෂ් මහත්මයාත් එක්ක ආදර්ශනයක් විදිහට පර්චස් 50ක
අධිගණත්වයට යටතේ MICH1 කියන මිරිස් ප්‍රභේදයෙන් අපි අධ්‍යයනය කරලා බැලුවා. ඒකෙන් අපිට ඇත්තටම හොඳ අස්වැන්න ලබා ගන්න පුළුවන් වුණා. 4568ක වගේ අස්වැන්නක් ලබා ගත්තා. ඒ වගේම ආදායම විදිහට මිලියන 2.4ක වගේ ආදායම ලබා ගන්න හැකි වුණා. ඒ නිසා අපි තරුණ ගොවි සමාජයේ නැත්නම් සමාජිකයන් අපි කිසිම උදව්වක් කියන්නේ අපි කිසිම ප්‍රතිපාදනයක් ලබා දෙන්නේ නැතුව දැනට අර්ධාර්ථික පැකේජ් 25ක් පමණ මේ ඇහැටුව ප්‍රදේශයේ ස්ථාපිත කරලා තිබෙනවා. ඒ අර්ධාර්ථික පැකේජ් තුල මිරිස් වගාව, තක්කාලි වගාව, ඒ වගේ නයි මිරිස් වගාව සහ කරවිල වගාව වගේ වගාවන් රාශියක්ම ක්‍රියාත්මක වෙනවා. මහේෂ් මහත්තයා තරුණ කෘෂි ව්‍යවසායකයෙක් විදිහට ඔබතුමා ඊළඟ බලාපොරොත්තුව මොකක්ද ඔබතුමා? දැනට අපේ ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරලා තියෙනවා. ඒකේ පළවෙනි එක වෙන්නේ අපේ ස්මාර්ට් ඇග්‍රි ස්කූල් එකක් ඕපන් කරන එක. ඒකට අවශ්‍ය වැඩ කටයුතු දැනට අපි කරගෙන යනවා. ඒ වගේම තමයි අපේ ස්ටාෆ් එක දැනට 25ක් වගේ ඉන්නවා. ඒතර ඉදිරියේදී අපි ස්ටාෆ් එක 100ක් ඒ කියන්නේ රැකියා අවස්ථා 100ක් බිහි කරලා අක්කර 15ක 20ක වගේ ලොකු ෆාම් එකක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අලුත් කන්සෙප්ට් එකක් විදිහට ඇග්‍රි ටුවරිසම් ඒ ව්‍යාපෘතිය අපි ඊළඟට ප්ලෑන් කරලා තියෙනවා. මොකද දැනට අපේ සංචාරක ශාස්ත්‍රය දියුණු වෙමින් යන හින්දා ලොකු ආදායම් මාර්ගයක් කියන්නේ ලොකු ආදායමක් ලබන්න පුළුවන් ආදායම් මාර්ගයක් විදිහට තමයි දැනට ඇග්‍රි ටුවරිසම් එක තියෙන්නේ. ඉතින් ඊළඟ ස්ටෙප් එක වෙන්නේ අපි මේ වගේ පැත්තකට ගිහිල්ලා තවත් රැකියා ප්‍රමාණයක් බිහි කරනවා. තරුණයෙක් විදිහට ඔබට මහේෂ් මහත්මයා වාගේ කෘෂි ව්‍යවසායකයෙක් විදිහට සාර්ථක වෙන්න අවශ්‍ය නම් ඔබටත් පුළුවන් ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම ප්‍රදේශක හම් වෙලා මේ නව තාක්ෂණයත් එක්ක මේ අර්ධාරක්ෂිත පැකේජ් භාවිතයෙන් කෘෂිකර්මය කරන්නේ කොහොමද කියන එක දැනගන්න. එහෙමනම් නැවතත් මේ වගේ වීඩියෝ වැඩසටහනකින් හම් වෙනකම් ඔබට ආයුබෝවන්.